Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් අද මම ඕගොල්ලන්ව එක්කගෙන යන්න හදන්නේ ලන්ච් අවුට් එකකට. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති මගේ බර්ත්ඩේ පාටි එකේ vlog එක මම දාලා තියෙනවා. ඒක තාම ඕගොල්ලෝ බලලා නැතිනම් මගේ channel එකට ගිහින් ඒක බලන්න පුළුවන්. ඉතින් guys මේ මම අද යන්නේ මගේ බර්ත්ඩේ පාටි එක මිස් වුණු මගේ විශේෂ යාළුවෝ දෙන්නෙකුට ලන්ච් එකක් දෙන්න. මොකද මේ දෙන්න මට හරිම විශේෂයි guys. බලන්නකෝ අපේ නැෂනලිටි එක නොවුනට මේ දෙන්න මාව ළමයි වගේ බලා ගන්නවා සහ මගේ හැම දෙයකටම ඉන්නවා guys. ඉතින් මම ඩිසයිඩ් කරා ඒ දෙන්න කියන කැමති රෙස්ටොරන්ට් එකකින් ලන්ච් එකක් දෙන්නද. සෝ අපි බලමු ඒ දෙන්න කොහෙටද මේ යන්නේ කියලා. ඉතින් guys දැන් අපි කුවේට් සිටි එකට ලං වෙලා ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති මේ අහස සම්පූර්ණයෙන් අලු පාට වෙලා තියෙන්නේ guys. මේ හෙට එළවලු ප්‍රහාරයක් නිසා ගිය දුම් වලින් සම්පූර්ණයෙන් අහස වලාකුළු වලින් වැහිලා අලු පාට වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වීඩියෝස් නම් අපිට ගන්න බෑ. ඉතින් ඕගොල්ලන්ට දැන් ඈතින් පේනවා ඇති කුවේට් ටවර් එක. මේක හරියටම අපේ ලංකාවේ නෙළුම් කුල්ල වගේමයි guys. ඇතුළත් ඒ විදිහටම තමයි තියෙන්නේ. මම ඒකේ වීඩියෝ එකක් ඕගොල්ලන්ට වෙනවම අරගෙන එන්නම්. ඔන්න දැන් අපි රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා ඉන්නේ. මේ කුවේට් සිටි එකේ ටෙක්සාස් රෝඩ් රෙස්ටොරන්ට් එක. ඉතින් guys අපි බලමු මොනවද මෙනු එකේ තියෙන්නේ කියලා. ඉතින් guys මම මේ රෙස්ටොරන්ට් එකේ ආසම දේ තමයි මෙන්න මේ පීනට්ස්. මේක හරිම ක්‍රන්චි and ඒගොල්ලන්ගේ බ්‍රෙඩ් එකක් තියෙනවා guys. ඒකත් මාරම රසයි. ඉතින් මගෙත් එක්ක රැඳිලා ඉන්න අපි මේන් කෝස් එක ඕඩර් කරන්න හදන්නේ. ඉතින් guys දැන් අපි ලන්ච් එක අරගෙන ඉවරයි. ඔයගොල්ලන්ට පේනවාද guys මේ මගේ පිටිපස්සෙන් තියෙන මුහුද? ඒ වුණාට අපේ ලංකාව වගේ කිසිම රැල්ලක් ගහන්නේ නැහැ guys. ඇත්තටම මට මෙහෙම මුහුද නම් ලස්සනක් ඇත්තෙම නැහැ අපේ ලංකාවත් එක්ක බලනකොට. ඔයගොල්ලන්ට පේනවාද මෙන්න මේ විදිහට තමයි කුවේට් සිටි එක දැන් පේන්නේ. ඉතින් ඊළඟට අපි යන්න හදන්නේ මෙහි තියෙන shopping mall එකකට. ඉතින් මගෙත් එක්ක රැඳිලා ඉන්න මම ඔයගොල්ලන්ට ඒකේ vlog එක වෙනම අරගෙන එන්නම්.